තුන් වේලම නොකවන අපි වගේ මිනිස්සුන්ට තුන් වේලා හරියට බෙහෙත් බොන්න බෑ කියන එක ඉතින් අහන්න දෙයක් නෙමෙයිනේ. ඉතින් ඒ වගේ දවසක් තමයි අදත්. හරිද? මේ හීනෙන් බයලා එකපාරටම හැරුණා. දැන් වෙලාව කීයද දන්නවද යාළුවනේ? 1:05යි. මට රෑ බෙහෙත් බොන්න අමතක වුණා. හරිද? රෑ බෙහෙත් බොන්න අමතක වුණා කියන්නේ දවල් කද්දී 5 විතර 4 හරි 5 විතර වෙලා. ඉතින් ඇත්තටම කාලා නිින්ද ගියා බෙහෙත් බිව්වට පස්සේ. රෑ කන්න ඕන කියලා හිටියා අමතක වුණා. ඊට පස්සේ මං කුස්සිය පැත්තට ගියා. මතක් වුණා ෆ්‍රිජ් එකේ තියෙනවා හවස ඩෝනට් ගෙනාව කන්න ඒක කන්න බැරි නයි නිින්ද ගියා නේ දවල් කද්දී 4 5 විතර වෙලා තිබ්බනේ. ඒකත් අරගෙන මං ගියා කාමරේට ඩෝනට් දෙකක් තිබ්බට ඉතින් බඩගින්නක් නැහැ කන්න බෙහෙත් බොන්න ඕන හින්දා තමයි ඩෝනට් එක කෑ. මොකද මේ බෙහෙත් වල තියෙනුනේ කෑමට පස්සේ අනිවාර්යෙන් බඩට මොකක් හරි දෙයක් දාගෙන ඉපයි බෙහෙත් බොන්න. ඒකේ ඩෝනට් දෙකක් කෑවේ නෑ. ඒකේ ඩෝනට් එකයි කෑවේ කැපිචිනෝ ඩෝනට් එක විතරයි. මොකද බඩ ඇත්තටම බඩගිනි නැහැ. පේනවනේ වලට කටහඬත් වෙනස් වෙලා තියෙනවා. මේ උපරිම වොයිස් එක මෙච්චරයි. ඉතින් යාට දෙන්න බෑ. මේ වුණාට මට හිතුණා මේ පොඩි ලොක් එකක් කරලා දාන්න. ඇත්තට මේක මට හිතුණා නෙමෙයි මගේ අක්ක කෙනෙක් මගෙන් කතා කරලා සපදුක හදියා මෙහෙම ගියා. එයා කිව්ව එකපාරටම මේ නංගිවා කියන්න ලොක් එකක් දාන්න මෙහෙම මං කො ලොක් එකක් දාන්න තියා මට කෙලින්වත් හිට ගන්න බෑ. ඇත්තටම හැදුන පළවෙනි දවසේ මට හැදුනේ 7 ඒ කියන්නේ 6 වෙනිදා රෑ තමයි හැදුනේ. 7 වෙනිදා තමයි හොඳටම අමාරුනේ. මුණු ඇඟම පිච්චි ඔළුවක් තියෙනවා කියලා තේරුනේ එදා තමයි. එදා හරිම අමාරුණා. ඇත්තටම උණ තමයි තිබ්බේ. ඊට පස්සේ මේ 7 වෙනිදා බෙහෙත් ගන්න කියලා හිටියේ. හැබැයි 7 වෙනිදා මෙහෙට වතුර කපලා 7 ඉඳන් 4 වෙනකන්. ඊට පස්සේ මේ 6ට විතර ගිහිල්ලා කොට්ටා නර්සිං හෝම් එකෙන් බෙහෙත් ගත්තා. අරගෙන 7 වෙනිදා රෑ තමයි බෙහෙත් දීුවේ. 8 වෙනිදා උදේ හැරෙදි නම් අර ලෙඩෙන් 175ක් මඩු වෙලා තිබ්බා. ඔළුව රිදෙන එකයි මේ සෙමයි තමයි තිබ්බේ. ඊට පස්සේ 8 වෙනිදා මට පොඩි වැඩ වගේකුත් තිබ්බා. ඒත් මේ ඔළුව රිදෙන හින්දා මම ඒ ටික 9 වෙනිදා කල් දාගත්තා. ඒ කියන්නේ අද තමයි වොයිස් කරන්නේ. මේ වීඩියෝ එක අරන් තියෙන්නේ 8 වෙනිදා වෙලාව කිව්වේ කීයද මං? 8 වෙනිදා රෑ 1ද 1:05ද එතකොට 9 වෙනිදා උදේ පාන්දර 1 ඒ වෙලාවේ තමයි. ඊට පස්සේ දැන් ඔය මම ඇඟිලි ගණන් කරන්නේ පැය 6කට වාරයක් බොන්න එකක් තියෙනවා. අනිත් එක පැය 8කට වාරයක් බොන්න තියෙනවා. ඔය ඇඟිලි ගණන් කර බලන්නේ ඒ වාර ගාන ඒ කියන්නේ පැය ගාන හරියද කියලා. මං හිතන්නේ 6කට වාරයක් බොන්න තිබ්බ එක හරි මොක එක වෙද්දි බොන්න ඒ වෙලාවෙදී හරි මං හිතන්නේ. ඊට පස්සේ බෙහෙත් බිව්වට බෙහෙත් කටේ බෙහෙත් රහයි ඒ බෙහෙත් සැරින්ද වෙන්නේ නැති. හැබැයි බෙහෙත් හොඳයි කොහොම වුණත් මට මොකද 8 වෙනිදා වේල් 3ම වැටුණා. වේල් 3ම වැටුණා 9 වෙනිදා නම් ඇහැරෙද්දි කිසිම ලෙඩක් තිබ්බේ නැහැ. සෙම තමයි තිබ්බේ. සෙම ඇවිස්සලා තිබ්බා. ડોක්ටර් කිව්වා 3 days rest කරන්න කියලා. එතකොට 7 8 9 කියන දවස් 3 තමයි rest කරන්න ඕන. මං හිතුවේ ඉතින් පඬිත වෙන්නේ නැතුව 9 වෙනිදා තිබ්බ ටික ආපහු 10 වෙනිදාට දාගෙන 9 වෙනිදාත් rest කරන්න. ඉතින් යාළුවනේ මට හැදුනේ viral flu එක. මේ බෙහෙත් හරිම සැරයි. සැරින්ද තමන් දන්නේ කටේ බෙහෙත් රහ තිබ්බා. මම ඒකෙන්ද හැමදෙස්සම EGP එකක් ළඟ තියාගෙන බෙහෙත් බිව්වට පස්සේ ඒක බිව්වා. මොකද ડોක්ටර් කිව්වා කට වේලෙන්න තියන්න එපා. හැමදෙස්සම දියර වර්ග බොන්න කියලා. උගුර වේලෙන්න දෙන්න එපා කියලා. මේ දවස්වල හරියට ලෙඩ ඔයාලත් පරිස්සම් වෙලා ඉන්න ඕන. ඩෙන්ගු, චිකන්ගුන්යා, viral flu හැමතැනම යනවා. එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.